ඉතින් කොහොමද ඔයාලට? එපිසෝඩ් 1 බලපු ඔයාලා හැමෝම සාදරයෙන් පිළිගන්නවා මේ වීඩියෝ එකට. ඉතින් ඔයා තාමත් එපිසෝඩ් 1 එක බලලා නැත්නම් අනිවාර්යයෙන්ම ගිහිල්ලා එපිසෝඩ් 1 එක බලලා ඉන්න. මොකද මේ වීඩියෝ එක පටන් ගන්නෙ එපිසෝඩ් 1 එකේ ඉවරුණු තැනින්. ඒ නිසා එපිසෝඩ් 1 එක බලලා ඉන්න. එහෙම වුණොත් ඔයාලට මේ වීඩියෝ එක තේරුම් ගන්න ගොඩක් ලේසියි. මම එපිසෝඩ් 1 එකේ ලින්ක් එක පහළ ඩිස්ක්‍රිප්ෂන් එකේ දාන්නම් උඩින්ම. ඒකත් ගිහිල්ලා බලලා එන්න. එහෙම නැත්නම් ඔයාලට පුළුවන් අපේ channel එකට ගිහිල්ලා channel එකේ ඊළඟට යටින් තියෙන වීඩියෝ එක එපිසෝඩ් 1 එක ඒක බලන්න. ෆ්ලැෂ් ලයිට් නෙමෙයි. සුවඳ කුරු මොකක් කරේ කියලා. සාම්බ්‍රාණික. සාම්බ්‍රාණි සුවඳක් කියනවනේ. සාම්බ්‍රාණි සුවඳක් කියනවා. පූජා කරනවා. ඔයාලා අහන් ඉන්නේ නැතිනේ දැන්. දැන් අර ජීප් එකේ හිටපු අයියා කිව්වද සමහරක් කට්ටියට කැබිලිත්ති වඳින්න ආවට දේවාලේ වඳින්න බැරුව මගදී තියෙන තැන්වල පූජා කරලා අපහු යන්න වෙන අවස්ථාවක් තියෙනවා. මේ එහෙම අවස්ථාවක්. ඉතින් පේ වෙලා එන එක හරිම වැදගත්. අපි තාමත් ඉන්නේ කලින් වීඩියෝ එක බලපු අය දන්නවා ඇති ගඟ උතුරලා පිටාර ගල්ලා තියෙන තැන තාමත් ය아가න්න බැරුව. ඉතින් ඒ ගොඩ තිබ්බ ජීප් තමයි දැන් මේ එකින් එක එන්නේ. ඒගොල්ලන් කොහොම හරි මේගොල්ලෝට ගත්තා. මොකද ඒගොල්ලෝ කැබිලිත්තේ වඳින්න ගිහිල්ලත් දවස් 2 පැනපු කට්ටිය ඉන්න සමහරක් අය දවස් 3යි. ඔයාලට මේ වීඩියෝ එකම බලන් ඉන්න සමහරක් කට්ටිය කියනවා මේ කොච්චර දවස් ඒගොල්ලෝ ඒ වැලි ආර ඒ වගේ කොටස් වල හිර වෙලා හිටියද කියලා. කොහොම හිටියාගේ චුට්ටක් බලන් ඉන්නකො අහගෙන. අපිට මේ වැඩි ආරෙත් ගන්න බැරුව වැඩි ආරෙත් අපේ 4ක් විතර. එතකොට මේ වැඩි ආරෙත් 8 ඉඳලා 12 මාරයි. මේ නම් උත්සාහ ඒ ගොඩ තිබ්බ ජීප් ඔක්කොම මේගොල්ලෝට ඇවිල්ලා ඉවරයි. දැන් යාලා ආපහු කෙලෙන් එළියට යන්න පාර දිගේ ආපස්සට ඒගොල්ලෝ පිටත් වෙලත් ඉවරයි. මේ තියෙන්නේ අපේ වාරේ. දැන් තමයි අපි ගමන පටන් ගන්න. ඉතින් අපි තාම ඉන්නේ ඔයාලා දන්නවා අර ගඟ උතුරපු කොටසේ. ගඟ තාම එහෙම්මම තියනවා කියලාත් කියනවා. සමහරක් අය කියනවා බැහැලා කියලා. අපිට ගිහිල්ලා තමයි බලන්න වෙන්නේ. කොහොමත් අපි කට්ටිය ඔක්කොම එකට යමු කියලා තමයි තීරණය කළේ. මොකද ඉස්සරහට තියෙන තැන්වලදී එක එක්කෙනා තනි වෙන්නේ නැතුව අභියෝගාවත් ඔක්කොම එකා වගේ ඒ අභියෝග වලට පුහුණ දීලා ඒ ඔක්කොම ජයග්‍රහණය කරලා අපේ වන්දනාව ඉවර කරලා කිසිම කෙනෙකුට කරදරයක්, හිංසාවක්, පීඩාවක් නැතුව ආපහු අපේ ගම්බින් බලා අපිට එන්න පුළුවන් වේවා කියලා ප්‍රාර්ථනාවෙන් තමයි අපි දැන් මෙතනින් පිටත් වෙන්න යන්නේ. එහෙනම් ලෑස්ති වෙන්න. අපි දැන් එහා යුරට යන්නේ. ගඟේ වතුර සෑහෙන්න බැහැලා කියලා තියෙන්නේ. මොකද අපි මෙතන දැන් පැය 3ක් 4කට වැඩි ප්‍රමාණයක් හිටියා මෙතනදලා. මේ ගඟේ වතුර බැහැලා යනකම්. එහෙනම් ඉතින් ලෑස්ති වෙන්න. අපි එහා යුරට යන්නේ.
මරිත්තයි මේ පවර් බෑග් එක shopping bag එක දැම්මා. ගන්න තියෙන තියාගන්න තැනක් තියෙන්නේ. මේකට මේ මල්ලේ බැටරි අර උඩ තියෙන බැටරි එකක් නැහැ නේ. ඔයාලට පේනවා ඇති මෙතනින් එගොඩ වෙන්න යන හැම ජීප් එකක්ම මෙන්න මේ හරියේදී එරෙනවා. ඒකට හේතුව තමයි මෙතනින් ජීප් ගොඩක් දැන් ගිහිල්ලා ආයේ එගොඩින් මෙගොඩට ගිහිල්ලා මෙගොඩින් එගොඩට ඇවිල්ලා මෙතන යටින් තියෙන වැලි පොළව ගොඩක් හැරිලා තියෙන්නේ. ඊටත් වඩා දැන් තියෙන ලොකුම ප්‍රශ්න තමයි උඩහ ඉඳන් මේ පැත්තට වතුර ටිකක් වැඩි වේගන එනවා කියලා කිව්වා. බලමු ඔක්කොම අභියෝග තියෙන්නේ. බලමු අපි අනිත් අභියෝගات එක්ක මේකත් කොහොමද අපි දිනන්නේ කියලා. මේ පස්සේ වරේ
ඉන්නේ. යන්න මුදටම යන්න. එතන දාගන්න බෙල්ට් එක දාගන්න. අර යෝදා කේබල් එක ගත්තයි. බෙල්ට් එක දාන්න ගාලා. පරිකර වාහනේ ගිහින් තියෙන්නේ. මේ වෙද්දී අපේ වාහන ටික ඔක්කොම ගඟ තරණය කරලා මෙගොරට ඇවිල්ලා ඉවරයි. අපේ කට්ටිය ඔක්කොන්ටම වගේ හැම කෙනෙකුටම වගේ මහන්සි. මොකද හැම කෙනෙක්ම මේ දෙයට මහන්සි වුණා ගොඩක්. අපේ ජීප් එක නෙමෙයි මේක අරගොල්ලන්ගේ ජීප් එක. එහෙම කියලා හිතුවේ නෑ. හැම ජීප් එකක්ම අපේ ජීප් එකක්. අපි මේක උදව් කරන්න ඕන කියන අදහසින් තමයි හැමෝම මේ වෙලාවේ වැඩ කරේ. ඉතින් හැමෝටම වගේ මහන්සි. අපි හැමෝම තීරණය කළා පොඩි වෙලාවක් මෙතන ඉඳලා පුංචි විවේකයක් අරගෙන ඊට පස්සේ අපේ ගමනේ ඉතුරු ටික යන්න පටන් ගන්න ඕනේ. Wow! දන්නේ නැතුණාට
දෙරපු ඇතුලේ සුවන්තයි කැමරේ දින කියන්නේ. ෂොට් එකක් තියෙනවා. කවුද මේ කොල්ලා? Hi, sorry. ඔයාලට පේනව නේද? මේ ගමන එන්නම අමාරු වෙනවා. මේ පාරවල් එන්නම අමාරු වෙනවා. නමුත් අපි මේ ගමන කොහොම හරි යනවා කියන සිතුවිල්ල අපි හැමෝගෙම හිතවල තියෙනවා. මොනතරම් ප්‍රශ්නාවක් මොන වගේ කරදරයක් වුණත් අපි ඒවා හරි විදියට විසඳගෙන මෙතෙක් දුර ආවනම් ඉතිරි ටිකත් අපි අනිවාර්යෙන් යනවා කියන අදිෂ්ඨානය අපි හැමෝගෙම හිතවල තියෙනවා. ඉතින් ඔයාලත් මේ ගමන යන්න හිතන් ඉන්නවනම් යන්න බලාපොරොත්තුෙන් ඉන්නවනම් ඔයාලා අනිවාර්යෙන් පේ වෙලා යන්න. මොකද ඒක ඔයාලට ලොකු ආශිර්වාදයක් වෙයි. සමහරක් අය කියනවා පේ වෙන්න අවශ්‍ය නැහැ. ඕවා බොරු. ඒ වගේ දේවල් සමහරක් අය කියනවා. නමුත් අපි ඒ ගැන කතා නොකරමු. අපි මේ ගමන යන්න සූදානම් වුණ විදිහටම මම ඉල්ලනවා ඔයාලගෙන් ඔයාලත් මේ ගමන යන්න ලෑස්ති වෙනවා නම් හිතන් ඉන්නවා නම් ඒ විදිහටම ලෑස්ති වෙන්න, පේ වෙලා යන්න සූදානම් වෙන්න ඔයාලට වරදින්නේ නැහැ. මේ අපි යන්නේ වෙන කෙනෙක්ගේ ගෙවල් මැද්දේ. ඒ කියන්නේ මේ කැලේ අයිති අපිට නෙමෙයි සත්තුන්ට. ඉතින් අපි යන්නේ එයාලගේ ගෙවල් මැද්දේ. අපිට මේ කැලේ ඇතුළේදී එයාලගෙන් ඕනම විදිහක කරදරයක් ඕනම වෙලාවක ඕනම කෙනෙකුට ඕනම තැනකදී වෙන්න පුළුවන්. ඉතින් අපිගේ හිතේ අපේ හිතේ තියෙන එකම දේ තමයි අපි යාලට කරදරයක් කරන්නේ හිංසාවක් කරන්නේ පීඩාවක් කරන්නේ. ඒ හින්දා අපිටත් එයාලගෙන් කරදරයක් හිංසාවක් පීඩාවක් වෙන්න එපා. ඒ වගේ හොඳ බලාපොරොත්තුවක් ඇතුව හොඳ සිතුවිල්ලක් ඇතුව යන්න. ඔයාලට වරදින්නේ කවදාවත්. ඔයාලට මේ ගමන ගිහිල්ලා අවසන් කරන්න පුළුවන් කිසිම ප්‍රශ්නයක් නැතුව. ඉතින් කටවරද්ද ගන්නත් එපා. තියෙනවනේ දැනගෙන ගියොත් කතරගම, නොදැන ගියොත් අතරමඟ කියලා. ඉතින් ඒ වගේ දේවල් ඇත්තටම බොරු නෙමේ. ඒවල යම් විශ්වාසයන් තියෙනවා. ඉතින් ඒවා මොහොතකට හරි මේ ගමනේදී ඒවා විශ්වාස කරලා හරි විදියට මේ ගමන පටන් අරගෙන හරි විදියට මේ ගමන අවසන් කරන්න. හරි සංයමයෙන් යුතුව මේ ගමන යද්දී මේ කැලේ ඇතුළේදී විනෝද ගමනක් විදිහටම හිතන්න එපා. පුංචි සතුටින් ඉන්න ඕන අවස්ථාවේ ඒ වලදී සතුටින් ඉන්න ප්‍රශ්නයක් නැහැ. නමුත් සංයමයෙන් යුතුව මේ ගමන යන්න. මොකද ඒක ඔයාලගේ ආරක්ෂාවට හැම දෙයකටම ඒක ගොඩක් උදව් වෙයි. අපි අනිවාර්යයෙන්ම මේ කැලේට ඇතුළු වුණාට පස්සේ හරි කල්පනාවකින් යුතුව හැම දෙයක් ගැනම හොඳ විමසිල්ලෙන් ඇහැරගෙන, ඒ කියන්නේ නිදියගෙන මේ ගමන යනවට වඩා
ඇහැරගෙන මේ ගමන යන්න කියලා මම ඔයාලට කියනවා. තවත් ගඟක් හම්බෙලා තියෙනවා අපිට තරණය කරන්න. ඉතින් මෙගොඩ තියෙනවා දැන් මේ වෙදි ජීප් 4ක් විතර. අපි බලමු කොහොමද මේ ජීප් 4ම මේ ගඟ තරණය කරන්න කියලා. ඒ වගේම අපි දැන් මෙතනින් බහිනවා. බහැලා අපි පයින් යනවා ඒගොඩට. ගිහිල්ලා මම ඔයාලට පෙන්නන්න අර ජීප් ටික කොහොමද අපි ඉන්න පැත්තට ගඟ තරණය කරලා එන විදිය. බයි. ජීප් එකෙන් බැහැලා ගඟෙන් ගොඩ වෙනවයි කියලා හිතුවට එහෙම වෙන්න බැරි ප්‍රශ්නයක් තියෙනවා. කූඩැල්ලොයි දලඹුවොයි තව පොඩි සත්තු වගේකුයි හෙනකට ඉන්නවා මේ අපි පෙන්වන කොටසේ. ඉතින් බැහැලා යන්න බැරි තත්ත්වයක් තියෙන්නේ. එහෙනම් අපි හිතුවා ජීප් එකේ නැගලා එහෙම්මම ගඟෙන් ගොඩ වෙනවා කියලා. ඉතින් එහෙනම් බලමු අපි කොහොමද ජීප් එකේ ඉද්දිම ගඟෙන් ගොඩ වෙන්නේ කියලා.
කැලේට කළුවර වැටෙනවා වේලාසන. අහලා තියෙනවද එහෙම කතාවක්? ඉතින් මමත් අහලා තියෙනවා. අහලා තිබ්බට දැකලා තිබුණේ නැහැ. ඔයාලටත් පුළුවන් බලාගන්න මේ වීඩියෝ එකේ කොච්චර ඉක්මනට කැලේ අඳුර වෙනවද කියලා. ඉතින් අපේ ගමනින් තාම අපි ඇවිල්ලා තියෙන්නේ 4න් 3ක් විතර. තව 4න් එකක් යන්න තියෙනවා. මේ කෙලවන අයියා කියපු විදිහට ඒ 4න් එක අමාරුයිලු මේ ආපු දුරටත් වඩා. මොකද ඒ 4න් එකේ මේ තරම්වත් පාර පැහැදිලිව නැහැ. එක ආරවල් හරහා තමයි යන්න තියෙන්නේ. ඒ ආරවල් වලත් සෑහෙන්න වතුර පිරලා තියෙනවා කියලා තමයි එයා කිව්වේ. අපේ ගමනේ ඉතුරු 4න් එක අපිට යන්න වෙන්නේ, කියන්නේ ඉතුරු 4න් එකේ තියෙන අභියෝග සියල්ලට මුහුණ දෙන්න වෙන්නේ රාත්‍රී කාලේ. ඒක තමයි ප්‍රධානම අභියෝගය, රාත්‍රිය කළුවර. නමුත් කරන්න දෙයක් නැහැ. අපිට පොඩ්ඩක් වෙලා ගියා. නැත්නම් අපේ කාලය තැන් තැන් වලට පොඩ්ඩක් නාස්ති වුණා කියලා කියන්නත් බෑ. මොකද එන්න බැරි හින්දා අපි නවත්තගෙන හිටියේ තැන් කීපයකම. කමක් නැහැ. අපි කොහොම හරි යනවා කියන සිතුවිල්ල අපි හැමෝගෙම හිතවල තියෙනවා. අපි කොහොම හරි යන්. ඔයාලත් බලන් ඉන්න. අපි කොහොමද යන්නේ කියලා.
ප්‍රශ්නයක් ආවොත් ඔය ඉස්සරහා අපි දැන් මේ වාහන නැවැත්තුවේ ඉස්සරහා තියෙනවා තව ගඟක්. අපිට දැන් මෙතනදී හම්බ වෙන මං හිතන්නේ 3 හෝ 4 වෙනි ගඟ. ඒකත් ආරක්. ඉතින් මේ ඒ ආරෙන් එගොඩ වෙන්න ගිහිල්ලා ජීප් එකක් එහා ඉවරෙදි නැවතිලා තියෙනවා කාර්මික දෝෂයකට ලක් වෙලා. ඉතින් ඒක ඒ ඉවුරෙන් එතන ඉඳන් හදාගෙන ඉවුරෙන් උඩට ගන්නේ නැතුව අනිත් වාහනයකටවත් යන්න බෑ. දැන් වෙලාව 7:40ක් විතර වෙලා 7:40 විතර මේගොඩිනුත් අනිත් වාහන ටික ගන්න අමාරු වෙන්නේ නැහැ. නමුත් මේ ජීප් එක හදා ගන්න ඕන. මේ පාර අවහිර වෙලා තියෙන ජීප් එක කැඩිච්ච හින්දා අපේ වීඩියෝ එකත් දැන් මේ වෙද්දි විනාඩි 40 පැනලා ඊටත් වඩා කට්ටිය බයිනවා හොගාලා මේ සෙකන්ඩ් එපිසෝඩ් එක දාන්න කියලා. ඉතින් මම ඒ හින්දා මේ වීඩියෝ එක මෙතනින් නවත්තන්න. තව ඉස්සරහට මේක අරන් ගියොත් එපිසෝඩ් 3 කොහොමත් කරන්න වෙනවා. මොකද තව ටිකක් තියෙනවා. මම ඒකත් හදලා දානවා. ඔයාලට පුළුවන් නම් ඇවිල්ලා බලන්න. එපිසෝඩ් 3 එකේ තියෙනවා ඉතුරු ටික ඔක්කොම එපිසෝඩ් 3 එකෙන් අපි මේ කැබිලිත් ගමන ඉවර කරමු. මම හිතන් හිටියේ එපිසෝඩ් 2 එකෙන් ඉවර කරන්න. නමුත් කරගන්න හම්බුන්නේ නැහැ. තියෙන දේවල් ඔයාලට පෙන්වන්න වටින දේවල් තියෙන හින්දා ඒ හැමදේම මේකට ඇතුළත් කරලා තියෙන්නේ. ඒ හින්දා ටිකක් වීඩියෝ එක දිග වෙලා තියෙන්නේ. දැන් විනාඩි 40 ගාණක් පැනලා එපිසෝඩ් 3 එකෙන් අපි එන හම්බෙමු මේක බලන්න. එපිසෝඩ් 3 එක පුළුවන් තරම් ඉක්මනටම දානවා. මොකද අනිත් වීඩියෝ ටිකත් මේකටම සෙට් කරලා මේක එඩිට් කරලා ඉවර වෙන්න ගියොත් තව දවස් කීපයක් යනවා. එහෙම වුණොත් ඔයාලත් මගේ වීඩියෝ එක ගොඩක් ආසාවෙන් බැලුවා එපිසෝඩ් 1 එක. ඉතින් ඔයාලත් බලන් ඉන්නවා කියන එක මම දන්නවා. මොකද ගොඩක් අය කමෙන්ට්ස් දාලා තිබ්බා. සමහරක් අය බැනලත් තිබ්බා. දාපංකෝ මේ දවස් දෙකෙන් දානවා කිව්වා. ඇත්තටම දවස් දෙකෙන් දාගන්න බැරුව ගියේ. මුකුත් නෙමෙයි මේ ලොකු වෛරස් උණක් හැදිලා. සෑහෙන දවස් 4ක් විතර අපතේ ගියා. ඒකද මොනවත්ම කරගන්න විදියක් නැතුව එකම තැනකටලා ඉන්න උනා. ඒකෙන් පස්සේ තමයි දැන් මේක එඩිට් කරන්න ගත්තේ. එහෙනම් අපි එපිසෝඩ් 3 එකෙන් හම්බෙමු. පුළුවන් අය ආසය බලන්න එපිසෝඩ් 3 එක. මේ වගේම හොඳ ඇඩ්වෙන්චර් සීන්ස් ටිකක් තියෙනවා. මම ඒක දාන්න. මේකට දාන්න නැති හේතුව ආයෙත් කියන්න ඕන මේ වීඩියෝ එක දික් වෙනවා තව. එතකොට කට්ටියට බලන්න එපා වෙයි, බෝරින් වෙයි. ඒ හින්දා මම ඒක එපිසෝඩ් 3 එකට ගෙනියන්නේ. වෙන දෙයක් ඉන්න නෙමෙයි. එහෙනම් ගිහින් එන්න. Mr. 1. Thank you for watching.